ඔයත් ස්කෝලර්ෂිප් එකක් බලාගෙන ඉන්න ළමයෙක්ද? China. Best option for students who would like to study in abroad. මේක ස්කෝලර්ෂිප් එකක් එක්ක ඔයාලට පිටරට ස්ටඩි කරන්න බලාගෙන ඉන්නවා නම් චයිනා කියන්නේ හොඳ කන්ට්‍රි එකක්. දැන් ටෙක්නොලොජි පැත්තෙන් උඩම ඉන්න කන්ට්‍රි එකක්. ඉතින් ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක සුපර්බ්. ඒගොල්ලන්ගේ এডুকেෂන් එක සුපර්බ්. දැන් ඔක්කොම යුනිවර්සිටිස් ෆෝම් වෙලා ඒගොල්ලෝ දාලා තියෙන දැන් අලුත් කෝසස් AI based courses introduce කරලා තිනවා. ඒ ඔක්කොම future generation එකට ready වෙන්න තමයි මේ courses හදලා තියෙන්නේ. ඉතින් චයිනා කියන්නේ ඔයගොල්ලෝ ස්ටඩි කරාට කිසිම පාඩුවක් වෙන්නේ නැති රටක්. ඉතින් චයිනා ගැන කිව්වොත් එහෙම 100% ස්කෝලර්ෂිප් එක වෙනකම් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මාස්ටර්ස් යන ළමයින්ට ස්ටයිපන්ඩ් එහෙපු. يعني ඔයගොල්ලන්ගේ අතට ගානකුත් එන්න ඔපචුනිටිස් තියෙනවා. වෙලාස්ලින් ඇප්ලයි කරන්න ඕන. මේක අන්තිම මොහොතේ ඇප්ලයි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද චයිනා කියන්නේ ගොඩක් වෙලාවට හැම ලෝකේ හැමතැනින්ම ඇප්ලයි කරන රටක් දැන්. ඕස්ට්‍රේලියාව වලින් US වලින් ඒ රටවල් වලින් පවා ළමයි ගිහිල්ලා ස්ටඩි කරන ඩෙස්ටිනේෂන් එකක් දැන් චයිනා. ඉතින් මෙච්චර පොපියුලර් ඩෙස්ටිනේෂන් එකක් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ටෙක්නොලොජි එකයි ඒගොල්ලන්ගේ යුනිවර්සිටිස් වල තියෙන এডুকেෂන් ස්ටෑන්ඩඩ් එකයි. ස්ටේට් යුනිවර්සිටිස් තමයි වැඩි හරියක් අපි ඔයගොල්ලන්ට දෙන්නේ. මොකද ඒවල ඔයාලට ලැබෙන බෙනිෆිට්ස් වැඩි. මේ ඔපචුනිටි එක මිස් කරගන්න එපා. මේක හොඳ ඔපචුනිටි එකක් ළමයින්ට. මේක ඉගෙන ගන්න කැමති, ඉගෙන ගන්න ආස, ඉගෙන ඩෙඩිකේටඩ් ළමයින්ට අයිඩියල්. ඉතින් කෝසස් ගත්තොත් එහෙම කෝසස් හැම එකම නෑ චයිනා. හැබැයි කෝසස් මැජොරිටි කෝසස් එහෙ තියෙනවා. ඉන්ක්ලූඩින් මෙඩිසින් and nursing. මේ වගේ ඔපචුනිටිස් ගන්න පුළුවන්. වර්ල්ඩ් රෑන්කින් යුනිවර්සිටි එක ෆුල් ස්කෝලර්ෂිප් එකක් ස්ටඩි කරන්න ලැබෙනවා කියන්නේම ලොකු දෙයක්. ඉතින් ඇප්ලයි කරන්න එන්න මැක්සිමස් এডুকেෂන් එකට මේක ගෝල්ඩන් ඔපචුනිටි එකක්. don't miss the chance.